ටාටා IPL 2026 තරඟාවලියේ පළමු තරඟයේ ගියවර ලෝකශූර රොයල් චැලෙන්ජර්ස් බැංගලුරු කණ්ඩායම හා සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම අතර බැංගලුරුවේදී චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. කාසිය වාසි දිනාගත් RCB නායක රාජත් පටිදාර් මුලින් පන්දු යැවීමට තීරණය කරනවා. සන්රයිසර්ස් මුල්පෙළ පිටිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාවක් RCB පන්දු යවන්නන් හමුවේ නොලැබුණු අතරම නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඉෂන් කිෂන් පන්දු 38කින් රැස් කළ වේගවත් ලකුණු 80ක්. අනික් වර්මා හා එක්ව ගොඩනැගූ විශිෂ්ට සමගතාවය නිසාම පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 201ක් රැස් කිරීමට හැකියාව ලැබුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ RCB පිටිකරුවන් පන්දුවාර 16ක් තුළ කඩුළු 4ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා. හරියටම වසරකට පසුව නැවතත් T20 පිටියට පැමිණි විරාට් කෝලි පන්දු 38කින් වේගවත් ලකුණු 69ක් රැස් කිරීමට සමත් වුණා. ලාංකික ක්‍රීඩක ඉෂාන් මාලිංග අද තරගයේදී පන්දුවාර 2ක් පමණක් යැවූ අතර එම පන්දුවාර දෙකටම කිසිදු කඩුල්ලක් නොලබාම ලකුණු 35ක් ලබා ගැනීමට RCB පිටිකරුවන් අද සමත් වුණා. මේ අනුව ඉන්දියාවෙන් වාර්තා වෙන්නේ ඊළඟ තරග කිහිපය තුළ පැට් කමින්ස්ගේ පැමිණීමත් සමගම ඉෂාන් මාලිංග කණ්ඩායමෙන් ඉවතට යාමේ වැඩි ඉඩකඩක් පවතින බවයි. මේ පිළිබඳව ඔබගේ අදහස් කුමක්ද? ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්න.